කවදා හරි හිතලා තියෙනවද ඇයි අපිට අපේ දෙමව්පියන්ගේ පෙනුම තියෙන්නේ කියලා? එහෙම නැත්නම් මල් වලට කොහොමද එක එක පහඩ ලැබෙන්නේ? මේ හැම දෙයකටම උත්තරේ තියෙන එක තැනක ඒ තමයි ප්‍රවේණි විද්‍යාව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජීවයේ මේ අසිරිමත් කේතය ගැනයි. බලන්නකෝ එකම ජීවි විශේෂයක් ඒත් කොච්චරනම් වෙලස්ද එක එක જાතියේ බලල්ලු විවිධ වර්ණ වලින් හැඩවුණු ගිරව් මේ හැමෝගේම මූලික සැලැස්ම එකක් වුණත් මේ පුදුම හිතන විවිධත්වය ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම මේ විවිධත්වය සතුන්ට විතරක්ම සීමා වෙලා නැහැ. රෝස මල් වල පාට, ඕකිඩ් මල් වල හැඩය, අපි වටේ පිටියේ දකින්න හැම ශාඛයකම හැම ජීවියෙක් තුළම මේ අපූර්ව වෙනස්කම් දකින්න පුළුවන්. ඒ හැම එකකටම Tamanටම ආවේනික ලක්ෂණ තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මූලිකම ප්‍රශ්නේ. ජීවීන් මේ තමන්ගේ ලක්ෂණ ඊළඟ પરම්පරාවට ලබා දෙන්නේ කොහොමද? අන්නේ රහස විසඳන්න තමයි අපි මේ කතාවෙන් උත්සාහ කරන්නේ. මේ අභිරහස විසඳන්න මුල්ම පියවර තැබුවේ කවුරුත් හිතපු නැති කෙනෙක්. ඒ තමයි 19 වෙනි සියවසේ හිටපු ග්‍රෙගර් මෙන්ඩල් කියන පූජකවරයා. එතුමා තමන්ගේ ආරාමයේ ගෙවත්තේ මෑට පැල පාවිච්චි කරලා කරපු පරීක්ෂණ ටික තමයි පස්සේ කාලෙක මුළු ප්‍රවේණි විද්‍යාවටම අත්තිවාරම දැම්මේ. මෙන්ඩල් කරපු දේ හරිම පුදුමයි. එයා මෑට පැල දහස් ගාණක් කරගෙන මුහුම් කරලා ඒවයි ප්‍රතිඵල අධ්‍යයනය කළා. එතකොට එයාට පුදුම සහගත ස්ථාවර රටාවක් දකින්න ලැබුණා. එයා විශේෂයෙන්ම උස්, මිටි, මල්වල පාට, ඇටවල හැඩය වගේ ලක්ෂණ 7ක් ගැන අවධානය යොමු කළා. දැන් මෙන්න මේකයි නියමම කතාව. එයා බලපු හැම ලක්ෂණයකදීම එකම අනුපාතයක් ආවා. නිලීන ලක්ෂණයක් හිතන්නකො සුදු පාට මලක් කියලා. ඒක එක පාරක් මතුවෙද්දි ප්‍රමුඛ ලක්ෂණයක් ඒ කියන්නේ දම් පාට මලක් වගේ තුන් පාරක් මතු වුණා. මේ තුනට එක කියන අනුපාතය නිකම්ම මහඹයක් නෙවෙයි. ඒකෙන් පෙන්නවා પરම්පරාවෙන් પરම්පරාවට ලක්ෂණ යන විදිය පාලනය කරන ගැඹුරු නීතියක් තියෙනවා කියලා. ඉතින් මේ අනුපාතය පැහැදිලි කරන්න මෙන්ඩල් ආකෘතියක් හැදුවා. එයා කිව්වා හැම ලක්ෂණයකටම සාධක දෙකක් තියෙනවා. එකක් අම්මගෙන් අනික තාත්තගෙන්. අපි දැන් මේවට කියන්නේ ජාන කියලා. මේ දකින්නේ පනට් කොටුවේ කියන්නේ ඒක පෙන්වන සරල ක්‍රමයක්. එක පැත්තකින් එක මාපියගේ ජානත් අනිත් පැත්තෙන් අනෙක් මාපියගේ ජානත් දැම්මම ඇතුළේ කොටුවල පෙන්වන්නේ දරුවන්ට ලැබෙන්න පුළුවන් ජාන සංයෝජන. අන්න එහෙමයි අර තුනට එක අනුපාතය හැදෙන්නේ. හරි. මෙන්ඩල්ගේ පරිශන ඇත්තරම පුදුමයි. ඒත් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් ඉතුරු වුණා. එයා කිව්වා මේ සාධක කියන්නේ මොනවද ඇත්තටම? මේ උපදේශ ගබඩා කරගෙන තියෙන භෞතික දේ මොකක්ද? අන්න එතනදී තමයි අපි ජීවයේ මූලික සැලැස්ම, ඒ කියන්නේ DNA දිහාවට හැරෙන්න ඕනේ. මෙතනදී අපි වැදගත් සංකල්ප දෙකක් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි රූපණුදර්ශය. ඒ කියන්නේ අපිට ඇහැට පේන ලක්ෂණය. දම් පාට මලක් වගේ. අනික තමයි ප්‍රවේණිදර්ශය. ඒ කියන්නේ ඒ ලක්ෂණියට හේතු වුණු ප්‍රවේණික උපදේශ. මේක හරියට කේක් එකක පෙනුම සහ ඒක හදන්න පාවිච්චි කරපු රෙසිපි එක වගේ. ඉතින් මේ ප්‍රශ්නේ අපිව ජීවයේ මූලික සැලැස්ම ළඟටම අරගෙන යනවා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ අණුව. ජීවේම රහස් භාෂාව ලියවිලා තියෙන DNA. එහෙනම් නැත්නම් ඩීऑක්සි රයිබෝනියුක්ලේයික් අම්ලය 1953 වොට්සන් සහ ක්‍රික් විසින් ලෝකයට හෙළි කඩපු මේ සුප්‍රසිද්ධ ද්විත්ව හෙලික්සය පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු ගෙනියන විශ්මිත සැලැස්ම. හරිම සරලව කිව්වොත් හිතන්නකෝ DNA අණුව කියන්නේ සම්පූර්ණ උපදේශ පොතක් කියන. එතකොට ජානයක් කියන්නේ ඒ පොතේ තියෙන එක වාක්‍යයක්. අන්නේ වාක්‍යය තමයි නිශ්චිත ලක්ෂණයක්. උදාහරණයක් විදිහට ඇස්වල පාට හටන්න ඕන උපදේශ ලියවිලා තියෙන්නේ. හොඳයි. මෑට පැල ගැන කතා කළා ඇතිනේ. අපි දැන් බලමු මේ සැලැස්ම අපි තුල, ඒ කියන්නේ මිනිස්සු තුල වැඩ කරන්නේ කොහොමද කියලා. මේක තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණයක් තමයි වර්ණ අන්ධතාවය. බලන්න මේකට හේතු වෙන ජානය තියෙන්නේ X වර්ණ දේහේ. කාන්තාවන්ට X වර්ණ දේහ දෙකක් තියෙන නිසා එකක දෝෂ සහිත ජානයක් තිබුණත් අනිකෙන් ඒක පාලනය කරනවා. හැබැයි පිරිමින්ට තියෙන එකම එක X වර්ණ දේහයයි. ඉතින් ඒකේ දෝෂ සහිත ජානය තිබුණොත් ඒක අනිවාර්යෙන්ම ප්‍රකාශ වෙනවා. අන්න ඒකයි වර්ණ අන්ධතාවය පිරිමින් අතර වැඩියෙන් දකින්න ලැබෙන්නේ. මේ පද්ධතිය ඇදහිය නොහැකි තරම් ශක්තිමත් වුණත් සමහර වෙලාවට DNA අණුපිළිවෙලේ පොඩි වෙනස්කම් අපි කියනවා විකෘති කියලා ඒව නිසා ප්‍රවේණික රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. හැබැයි කතාවේ අනිත් පැත්ත තමයි නියමම දේ. ප්‍රවේණි විද්‍යාව ගැන අපිට තියෙන මේ අවබෝධය ලෝකයේ වෙනස් කරන්න පාවිච්චි කරන්න පුරුවන්. දෙවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් බැක්ටීරියා ලවා හදන එකේ ඉඳලා පෝෂණය වැඩි කරපු භෝග වර්ග නිර්මාණය කරන එක දක්වා ඇත්තටම විප්ලවීය වෙනස්කම් රැසකට මේ දැනුම මඟ පාදලා තියෙනවා.
ඉතින් වැදගත්ම දේ මේකයි. ප්‍රවීණ විද්‍යාව කියන්නේ නිකම්ම විද්‍යාත්මක දැනුමක් නෙමෙයි. ඒක මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ලොකුම ප්‍රශ්නවලට උදාහරණයක් විදියට ආහාර හිඟේ වගේ දේවල් වලට විසඳුම් හොයන්න අපිට ලැබුණු ප්‍රබල මෙවලමක්. ඉතින් අපි දැන් ජීවයේ පොත කියවන්න ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දැනුම පාවිච්චි කරලා අපි ඊළඟ පරිච්ඡේදයේ ලියන්නේ මොන වගේ කතාවක්ද? ඒ ප්‍රශ්න ගැන හිතන්න ඉඩ තියලා අපි අදට සමුගන්නවා.